හෙලෝ ළමයි කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා ගොඩාක් හොඳින් ඇති කියලා මං අදත් අරගෙන ආවා ඔයාලට මල් වීඩියෝ එකක් මගේ කලින් වීඩියෝස් බලලා ඔයාලා ගොඩාක් ආස වෙලා තිබුණා අපේ මල් වත්තට මේ මල් ගැන කිව්වොත් මේ කඩන්නේ විකුණන්න ඔයාලා ගොඩක් මේ මල් සල්ලි දීලා අරගෙනත් ඇති කඩවල් වලින් ඒත් දැකලා නැහැනේ කොහොමද මේවා පාත්ති වලින් කඩන්නේ කියලා මෙන්න මේ විදිහට තමයි මල් ටික කඩාගන්නේ මේකට කියන්නේ ඇස්තමේරියා කියලා මේකේ අපි ළඟ තියෙනවා පාට පහක් වගේ තියෙනවා ටිකක් ලොකු මල් ඕඩර් එකක් ඇවිල්ලා තියෙන්නේ මේ දවස්වල වැස්සත් එක්ක මල් ගොඩාක් සවුත් වෙනවා මේ මල පිපෙන්න කලින් කොහෙට හරි ඕඩර් එකකට යවනවා නම් අපි කඩා ගන්නවා පොහොට්ටුව වගේ කාලේ එතකොට යන තැනට ගියාට පස්සේ ඒක වතුරට දාලා තියෙනකොට මල හොඳට පිපිලා එනවා මං කලින් මල් ඕඩර්ස් බාරගත්තා TikTok එකෙන් ගොඩක් මට ඕඩර් ආවා හැබැයි මට දිගට මේක කරගන්න බැරි වුණා අපි පදිංචිය වෙනස් කරලා නුවරට ගියපු හින්දා දැන් ආපහු නුවර එළියට එන්න වෙලා තියෙනවා මට ජොබ් එකක් හම්බ වෙලා ආපහු පරණ විදිහටම මම මල් ඕඩර්ස් දැන් බාර ගන්නවා කාට හරි කෙනෙක්ට ඕනි නම් මල් ඕඩර් එකක් දෙන්න මගෙන් මල් ගන්න මං විස්තර ටික දාන්නම් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම තව මල් වීඩියෝ බලන්න ආසයි නම් අපිව subscribe කරලා තියාගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. තව ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා ඔයාගේ ගම කොහෙද මේ මල් ටික කොහෙද තියෙන්නේ කියලා. අපේ ගම තියෙන්නේ නුවරඑළිය ශාන්තිපුර. ලංකාවේ උස්සම ගම තමයි අපේ ගම. එහෙ තමයි මේ මල් ටික මේ විදිහට හැදිලා තියෙන්නේ. ගොඩක් අය මේ මල් හදාගන්නත් ආසයි තමන්ගේ ගෙවල් වල එහෙම මගෙන් අහනවා මල් එවන්න පුළුවන්ද කියලා. මට එහෙම එවන්නත් පුළුවන්. හැබැයි මේ මල් නුවරඑළියෙන් පිට මේ තරම් හොඳට හැදෙනව මම දැකලා නැහැ. මෙහි සීතලත් එක්ක ගොඩාක් මල් හැදෙනවා. හැබැයි ඉතින් මහන්සි වෙලා හදාගත්තොත් සමහර මල් ඉතින් පිට පළාත් වලත් හැදෙන වෙලාවල් තියෙනවා. මේ මලේම වර්ග දෙකක් තියෙනවා ඩබල් පෙති සිංගල් පෙති කියලා ඩබල් පෙති එක පොඩ්ඩක් ගාන වැඩි සිංගල් පෙති එක පොඩ්ඩක් ගාන අඩුයි මම වීඩියෝ එකේ මල් වල ගණන් කියන්න යන්නේ නැහැ මොකද කලින් මම මේ නිකන් වීඩියෝ එකක් දාලා අපේ මල් ගන්න මේ ගානට කියලා ටිකක් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා සමහර ඒවා සාධාරණයි ඉතින් මල් විකුණන්නම කරන කට්ටිය ඉන්නවනේ එතකොට ඒගොල්ලෝ ලොකු වියදමක් දානවා මේ මල් පාර වෙන්නේ නැතුව තියාගන්න ට්‍රාන්ස්පෝර්ට් එකට එතකොට රෙන්ට් එකක් ගෙවනවා බිල්ඩින් වලට ඒවත් එක්ක මට කියලා තිබුණා මේ එහෙම ප්‍රයිස් එක දාන්න එපා කියලා මේ මට ඒ වගේ වියදමක් යන්නේ නැහැ මල් වලට කරන වියදම ඒ ටික තමයි මොකද මං මල් ටික කඩා ගන්නවා එහෙමම කුරියර් එකේ ඔයාලට ඕන තැනට එවනවා ඊට පස්සේ ආයෙ ඔයාලට අපෙන් ගන්න පුළුවන් ඇස්තමේරියා වගේම ලිලීස් මල් ගන්න පුළුවන් මල් ළඟ නැති මල් මොනවා හරි ඔයා ඉල්ලලා තිබුණොත් ඒවත් තියෙන තැනකින් අරගෙන මම ගොඩාක් අයට එවලා තියෙනවා ෆොටෝ එහෙම දාලා තියෙන තැනකින් එහෙම කැමති නම් එහෙමත් අරගෙන එවනවා ඉතින් ඕක තමයි මල් වල විස්තරය මේ වීඩියෝ එකෙන් උත් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ළඟ තියෙන කලර්ස් මොනවද කියලා අපි මේ මල් හදන්නේ විකුණන්න නෙවෙයි නිකන් ගෙදර ලස්සනට මානසික නිදහසට ඕනි කෙනෙක් ආසයිනේ ගෙදර විදලා ලස්සනට තියාගෙන ඉන්න. ඉතින් නුවරඑළියේ මල් ගොඩාක් පිපෙන පැත්තක් ඒ හින්දා ඉතින් මල් මේ විදිහට අපි හදලා තියෙනවා. මිදුල පුරාම මල් පිපිලා තියෙන හින්දා ඉතින් හරීම ලස්සනයි. රෝස පැත්ත හරීම සුවඳයි. මල් ගොඩාක් පිපිලා තියෙන නිසා ඒ වගේම මීමැස්සොත් කැරකි කැරකි මිදුල පුරාම ඉන්නවා. ඉතින් ඇත්තටම හරීම ලස්සනයි මේ විදිහට මල් පිපිලා පිරීලා තියෙනකොට මල් කඩනකොට හරි ලෝභයි ඉතින් විකුණන්න උනත් මේ ඉන්නේ ඉතින් මල් වල අයිතිකාරයෝ තමයි. මේ විදිහට මල් ඉත්තෙන් ඉත්ත කඩලා අරගෙන අන්තිමට මල් කීයක් තියෙනවද කියලා ඔක්කොම ගණන් කරන්න ඕන. මං හිතන්නේ අපි ළඟ තියෙනකොට 250ක් 300කට වගේ ප්‍රමාණයක් මල් ඉති කඩාගෙන තිබුණා.
අපේ ගමේත් ගොඩාක් අය මල් විකුණනවා. හැමෝගෙම මල් ටික සවුත් වෙලා තිබුණේ මේ පාර වැස්ස වැඩි හින්දා. ඇයි? මම වීඩියෝ එක ස්පීඩ් කරන්න යන්නේ නැහැ. මං ගත්තු විදිහට ඒ විදිහටම දානවා. මොකද මම දන්නවා ඔයාලා ගොඩක් ආසයි කියලා නුවරඑළියේ මේ මල් බලන්න. අයියයි. එයා තමයි අපේ ජින්ජර් ෆැමිලි එකට අලුතින් එකතු වුණ සම්බෝල පැට්ටා. නිදිමත වැඩි වෙලා කෑ ගහනවා එයාව නිදි කරවන්න කියලා. පේනවා නේද? වඩා ගත්තාම නිදිමත බේරි බේරි ඉන්නවා. එයා ඉතින් හරීම හුරතල්. තාම චූටි දරුවෙක් වගේ. අපේ ඉතින් මුළු ලෝකෙම වෙලා තියෙන්නේ මේ පූසෝ ටිකයි මල් ටිකයි තමයි. ඩේලියා මල් ටිකයි රෝස මල් ටිකයි නම් අපි විකුණන්න කඩන්න දුන්නේ නැහැ. මොකද වෙසක් දවස් ටිකනේ ඉන්නේ. ඉතින් අපි ප්ලෑන් කරගෙන ඉන්නවා වෙසක් එකට අනුරාධපුරේ යන්න. අපිට පුළුවන් විදිහට මේ මල් ටික අරගෙන ගිහිල්ලා හැමෝටම පූජා කරන්න පොඩි මල් දන්සලක් දෙන්න තමයි අපි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඔයාලට ඔය ඈතින් පේන්නේ අහස කළු කරලා වගේ. ඒ තමයි පිදුරු තලාගල කන්ද. මේ පැත්තෙන් පේන්නේ කිකිලියාමාන. එතකොට පේරගහ යටින් ඔයාලට පොඩීවට පේනවද චූටි චෛත්‍යයක් වගේ පේනවා. ඒක තමයි ලංකාවේ උසම පන්සල. මං ආපහු ඒ පන්සලේ වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. සීතලයි හුළඟයි. ඉතින් මල් කඩනවා කියන රස්සාවත් ලේසි නැහැ. මෙහෙට කොච්චර වැස්ස වුණත් ඔයාලගේ ඕඩර්ස් අපි දෙන්න ඕනි. මේ අපේ ගම අනිත් එක හැම වෙලාවෙම වහින ගමක්. කොයි වෙලාවෙත් පායනට වඩා වහිනවා. ඉතින් මේ එළියේ තියෙන මල් එහෙම ඉක්මනට සවුත් වෙනවා. හරියට මල් විකුණනවා නම් ටනල් එකක් ඇතුලේ හරිය විදිහට හදන්න ඕන. මල් ටික කඩලා ඉවර වුණා. හැබැයි පිපුණු මල් ගොඩක් ඉතුරු කරලා පොහොට්ටු ටික කඩපු නිසා මල් කැඩුවා කියලා පේන්නේ නැහැ. මල් ගොඩක් අඩු වෙලා නැහැ. අපි ඉතුරු මල් ටික අනුරාධපුරේ අරන් යනවා. මල් ටික කැඩුවට පස්සේ මේ විදිහට එක තැනකට එකතු කරගෙන මල් එක ඉතින් එකින් එක ගණන් කරන්න ඕනේ. ඊට පස්සේ අදාළ ගාන ගෙවලා ඒගොල්ලෝ මල් ටික අරගෙන යනවා. මේ තරම් මල් ගොඩක් තිබුණාට ඉතින් හරිම පුංචි ගාණක් තමයි අපිට හම්බ වෙන්නේ. එහෙම තමයි ඉතින් නේද කොයිද මං ගාණ ගැන කියන්න යන්නේ නැහැ වීඩියෝ එකේ.
මල් ටික මෙහෙම එකතු වුණාම ගොඩාක් බරයි. අංකල් ඉතින් මේ මල් ටික උස්සගෙන යන්නයි හදන්නේ. ගොඩක් දුකයි මල් ටික කඩාගෙන අරන් යනවට. ඒත් ඉතින් මොනවා කරන්නද? ගහේ තිබ්බත් පර වෙලා යනවනේ. අපිටත් මල් ගොඩාක් ඉතුරු වෙලා තියෙනවා. අපි දැන් ඒ ටික කඩාගෙන අනුරාධපුරේ යන්න ලෑස්ති වෙන්න ඕනි. මම ඒකෙත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ගිහින් එන්නම්. බයි.